එක්තරා කාලයක දීප්තිමත් නිල් මුහුදක කරුණාවන්ත හදවතක් ඇති කැස්බෑවෙක් ජීවත් විය. ඔහුට බොහෝ මිතුරන් සිටියහ ඩොල්ෆින්, කකුළුවන් සහ කුඩා මාළු. එක් දිනක් කුඩා මාළුවා ප්ලාස්ටික් වලල්ලක සිරවී සිටියේය. කැස්බෑවා වේගයෙන් දිව ගොස් තම මිතුරා ප්‍රවේශමෙන් නිදහස් කළේය. සියලුම මිතුරන් විශාල සිනහවකින් කැස්බෑවට ස්තුති කළහ. පසුව කොරල් පරයට රිදවන කුණු කසල ඔහු සොයාගත්තේය. ඔහු මුහුද පිරිසිදු කිරීම සඳහා කුණු එකතු කිරීමට පටන් ගත්තේය. ඉක්මනින් ඔහුගේ සියලු මිතුරන් ඔහු සමග එක් විය. සාගරය නැවතත් දීප්තිමත් වී ජීවයෙන් පිරී ගියේය. නමුත් දිනක් කැස්බෑවා දීවර දැලකට හසු විය. ඔහුගේ මිතුරන් ඔහුගේ කරුණාව සිහිපත් කර ඔහුව බේරා ගත්හ. ඔවුන් දිදුලන මුහුද යට ප්‍රීතියෙන් නැටුහ. කැස්බෑවා ඉගැන්වූයේ ඔබ යහපත කරන විට යහපත ඔබ වෙත නැවත පැමිණේ. ඔහු සාගරයේ කරුණාවේ සංකේතයක් බවට පත්විය. ඉතින් ඔහුගේ කරුණාව මුහුදේ සදහටම පැවතුණි.